ඔයත් වාහනයක් ඩ්‍රයිව් කරද්දී ස්පීඩ් ලිමිට් වේග සීමා උල්ලංඝනය කරලා තියෙනවා. එහෙම නැත්නම් වේග සීමා නිරීක්ෂණය කරන්න පොලිස් නිලධාරීන් මේ වගේ උපකරණයක් භාවිතා කරනවා. ඔයා මීට කලින් දැකලා තියෙනවා. අපි අද බලමු ස්පීඩ් මීටර් ගන්න එකක් කොහොමද වැඩ කරන්නේ කියලා. මේ වගේ උපකරණවල ඉතාමත් ඉහළ තාක්ෂණයක් යොදා ගන්නවා. හැබැයි මම අද කතා කරන්න යන්නේ මේකේ තියෙන සරල මූල ධර්මය පිළිබඳව. ස්පීඩ් මීටර් ගන්න එකක භාවිතා වෙන්නේ ඩොප්ලර් ඉෆෙක්ට් එක. ඩොප්ලර් ආචරණය. මේකේ සිද්ධ වෙන සරල මූල ධර්මය තමයි මේ උපකරණයෙන් මේ ස්පීඩ් මීටර් එකෙන් යම් කිසි තරංගයක් නිකුත් කරනවා. මෙහෙම නිකුත් වන තරංගයක් යම් කිසි වාහනයක නැත්නම් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක වැදුනොත් ඒක බවුන්ස් බැක් නැවත හැරීමක් සිදු වෙනවා. මේ වගේ නැවත ආපසු හැරී එන තරංගයත් මෙන්න මේ ස්පීඩ් මීටර් ගන්න එක ග්‍රහණය කරගන්නවා. දැන් මේ ස්පීඩ් මීටර් එක ගාව එයා යවපු තරංගයක් එයාට ආයේ ආපු තරංගයක් කියන තරංග දෙකේම ගුණාංග මේ ස්පීඩ් මීටර් එක ගාව තියෙනවා. ස්පීඩ් මීටර් ගන්න එකෙන් එක් දිශාවකට යොමු වෙච්ච තරංගයක් නැවත ඒක දෙසට ආපු තරංගයේ තරංගමය ගුණාංගවල වෙනස අනුව මේ වාහනේ ස්පීඩ් එක කොච්චරද කියලා තීරණය කරන්න පුළුවන්. මෙහෙම ස්පීඩ් මීටර් එකකින් ගමන් කරන තරංගයක් යම්කිසි වාහනයක වැදිලා බවුන්ස් බැක් වෙලා එන තරංගයේ සංඛ්‍යාතය මේ වාහනේ ප්‍රවේගය අනුව වෙනස් වෙනවා. එහෙම නැත්නම් මේ වාහනේ වේගය සහ දිශාව අනුව වෙනස් වෙනවා. වාහනේ ස්පීඩ් මීටර් එක දෙසට එනවනම් මේ තරංගයේ සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ වගේම වාහනේ ස්පීඩ් මීටර් එකකින් ඉවතට ගමන් කරනවා නම් මේ තරංගයේ සංඛ්‍යාතය අඩු වෙනවා. වාහනේ වේගය අඩු වැඩි වීම අනුව මේ සංඛ්‍යාතයත් අඩු වැඩි වීමක් සිද්ධ වෙනවා. ස්පීඩ් මීටර් ගන්න එකෙන් නිකුත් වන තරංගයේ ස්පීඩ් මීටර් ගන්න එකට බවුන්ස් බැක් වෙලා නැවත ලැබෙන තරංගයේ තරංගමය ගුණාංග ටික මෙන්න මේ සමීකරණයට යෙදීම වගින් මේ ස්පීඩ් මීටර් එකට පුළුවන් මේ වාහනේ වේගයේ විශාලත්වය ගණනය කරන්න. ඒ කියන්නේ ඔයා කොච්චර වේගෙන් ආවද කියලා මේ ස්පීඩ් මීටර් ගන්න එකට මනින්න පුළුවන්. ස්පීඩ් මීටර් ගන්න එකෙන් තරංගයක් නිකුත් වෙනවා කියලා කිව්වහම ඔයාට හිතෙන්නේ නැති මොනවද මේකෙන් නිකුත් වෙන තරංග කියලා. ප්‍රධාන වශයෙන් මේ වගේ ස්පීඩ් මීටර් ගන්නවල තරංග වර්ග දෙකක් භාවිතා කරනවා. එකක් රේඩියෝ වේව්ස් නැත්නම් රේඩා වේව්ස්. අනිත් එක ලයිඩර් බීම්ස් නැත්නම් ලේසර් ලයිට්. රේඩා ගන්න එකක් තියෙන ස්පීඩ් මීටර් එකක තියෙන වාසියක් තමයි ඉතා විශාල දුරකින් තියෙන වාහනයක උනත් වේගය ගණනය කරගන්න පුළුවන්. මේකේ තියෙන අවාසිය තමයි එක වෙහිකල් එකක් ටාගට් කරගන්න අමාරුයි. ලයිඩා ගන්න එකක් තියෙන ස්පීඩ් මීටර් එකක තියෙන වාසිය තමයි ට්‍රැෆික් එකකදී උනත් එක වෙහිකල් එකක් උනත් ටාගට් කරගන්න පුළුවන්.